ලූසිෆර් එයා වගේ වෙන්න. ඇත්තටම ගර්ල්ස්ලා විශේෂයෙන්ම ඔයගොල්ලෝ හිතනවා නම් අපි කවුරු වගේද වෙන්න ඕනේ? අපි කාවද ලීඩ් කරන්නේ? කවුරුද ෆලෝ කරන්නේ? Look at Jesus. Please look at him. Be like him. Act like him. Bible තියෙනවා ඒක literally තියෙනවා. Even for man. You know like අපි දන්නේ නැහැ මේ කවුද බලන්නේ කියලා. Even for man. If you think that you know ඔයගොල්ලෝ හිතනවා අපේ pride එක අපේ ego ඒව තමයි හරි ඒව තමයි අපි පරම්පරාන්. No. Look at Jesus. How he wept, how he humbled himself in front of sinners, in front of people that who literally treat, you know, literally, no matter how much they treated him so badly, he never treated them like that. That's Jesus. It's hard to do. It's not easy. May Christian, may Jesus wo follow කරනවා කියන එක ඔයාලා හිතනවා නම් මේ fairy tale එකක් life එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. I mean like yeah, your life is going to change. You have a hope. හැබැයි ජීසස් පිළිගත්තා කියලා ඔයාලගේ ලයිෆ් එක ලේසි වෙන්නේ නැහැ. ප්‍රශ්නේ ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට දැන් හෝප් එකක් ඉන්නවා. ඔයාලට කෙනෙක් ඉන්නවා ඔයාලගේ ඔක්කොම එයාට දෙන්න පුළුවන්. ඔක්කොම දීලා ඔයාලට අර සිංහලෙන් කියන ආතල්ලක ඉන්නවා. අන්න හරි. ඒ ඇත්තටම ඒ කියන්නේ ඔයාලගේ තියෙන දැන් ප්‍රශ්න සමහර ඩබල් වෙයි. ඩබල් උනට මතක තියාගන්න හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒක දෙන්නේ ජීසස්. එයාට ලං වෙන්න. hello. welcome back. අපි ආයාව ඔයාලා හම්බෙන්න මේ තමයි Dear Jesus It's Us podcast එක. yeah. ඉතින් ශයිනි වගේ සතිය කොහොමද? හොඳයිද? මොකද උනේ? ගොඩක් දේවල් වුණා. ගොඩාක් හොඳයි. පොඩ්ඩක් downs and ups තියෙනවා. අවුලක් නෑ. හොඳට යනවා. එහෙමනේ ඉතින් ජීවිතේ ඒක අවුලක් කරගන්න නෑ ඉතින්. හරි අද අපි මොකද්ද කතා කරන්න ආවේ? අද අපි කතා කරන්න යන්නේ ජීසස් ගැන. ජීසස් කියන්නේ කවුද? එයා මොනවද කරේ? එයා මේ ලෝකෙට ආවේ ඇයි? ඒක ගැන තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ. ඕකේ හරි. හරි එහෙනම් පටන් ගමු. කවුද මේ මිස්ටීරියස් මෑන් අපේ ජීවිතේ බේරගත්ත? දැන් අපි මුලදීන් පටන් ගන්න ඕනේ ආදම් සහ ඒ වගේ. ඒ කතාව මම හිතන්නේ හැමෝම දන්නවා. කතාවක්. ඒකට අපි ඒකෙන් තමයි පටන් ගන්න ඕනේ. ආදම් ඒවා කියන්නේ මේ එයාලෙන් ඉස්සෙල්ලා මේ ලෝකේ හැදුවා earth කියලා. God මේ garden එකක් හැදුවා. ඒකේ ඔක්කොම තිබ්බා ඕන පළතුරක් එළවලු ඕන දෙයක් තිබ්බා. ඊට පස්සේ God හිතුවා එයාට තනිකමක් දැනුණා. එයාට හිතුණා මට කවුරු හරි ඕන කතා කරන්න මගේ දේවල් thoughts බෙදා ගන්න. ඊට පස්සේ God මිනිහෙක්ම ආවා. ඒ තමයි ආදම්. ආදම් ඊට පස්සේ God දැක්ක ආදමුත් මේ තනියෙන් එයාටත් කවුරුත් හිටියේ නැහැ. ඊට පස්සේ God හිතුවා මම එයාටත් කව හරි මවන්නම් කියලා. ඊට පස්සේ එයා ඒවම මැව්වා. ඊට පස්සේ මේ එක දෙයක් කිව්වා God ආදම් සහ ඒවට. ඒ තමයි ගස් ගොඩාක් තිබ්බා ඒ ගාඩන් එකේ. හැබැයි එක ගහක් තිබ්බා. එක ගහකින් කන්න එපා කිව්වා. ඒ ගහේ තිබ්බ ෆෘට් එක අපි දන්නේ නැහැ. බයිබලයේ තියෙන ෆෘට් කියලා විතරයි වර්ගය අපි දන්නේ නැහැ. ඒක කන්න එපා කිව්වා. ඊට පස්සේ එයාලා හොඳට ගාඩන් එකේ රිලැක්ස් වෙලා God එක්ක හොඳ ගමනක් ගියා. ඊට පස්සේ එක දවසක් මේ ස්නේක් කෙනෙක් ඉන්නවා. සර්පන්ට් කෙනෙක්. එයා ඇවිල්ලා මෙයාලට කියනවා මෙයාලගෙන් අහනවා අර ගහ මොකද්ද කියලා. මොකද්ද ඒ ගහ? ඇයි මේ ඔයාලා එකකින් මුකුත් කන්නේ නැත්තේ? ඊපස්සේ ඔහොම අහලා මේ එයාලට කොහොම හරි අන්තිමට එයාලා ටෙම්ප්ට් කරනවා. නෑ කමක් නෑ ඔයාලා එකකින් කන්න මේ මුකුත් වෙන්නේ නැහැ ඔයාලට. ඔයාලගේ ඇස් ඇරෙනවා. God වගේ ඔයාලට හිතන්න පුළුවන්. ඊට පස්සේ එයාලා එක කනවද නැද්ද ශයිනි? කනවා එයාලා කනවා. කාපු හින්දා තමයි මේ ලෝකෙට evil කියන එක ආවේ. මොකක්ද evil කියන්නේ? evil කියන්නේ අපි පටන් ගමු කවුද මේ නයා කියලා පටන් ගමු. ස්නේක් කවුද කියලා පටන් ගමු. ඉතින් අත්තම කතාව කිව්වොත් ගොඩක් අය සමහරට මේක දන්නව ඇති. දන්නේ නැති අයත් ඇති. ලුසිෆර් කියලා කියන්නේ ඒන්ජල් කෙනෙක්. එයා තමයි වර්ෂිප් ලොකුම වර්ෂිප් ලීඩර් හෙවන් එකේ ඉන්න. කොහොම හරි
එයාට එක දවසක් තෝට් එකක් එනවා ඇයි මට දෙවියන් වහන්සේ වගේ වෙන්න බැරි ඇයි මටත් පුළුවන්නේ ගැන මිනිස්සු මට වඳිනවා හෙම දේවල් ඇයි මටත් පුළුවන් හෙම දෙවල් කරන්න කියලා ප්‍රයිඩ් අර එන්න අපේ ඊවල් තෝට්ස් නෙගටිව් තෝට්ස් එන්නේ ඒ දේවල් ඇවිල්ලා එයා එනවා ස්ටේජ් එකට මටත් මේ දේවල් කරන්න පුළුවන්නේ කියලා අන්න හරි මාත් try එකක් දෙන්න කියලා එයාට එනවා හරිද ඊට පස්සේ එහෙම ආවට පස්සේ God මේක දකිනවා ඒන්ජල්ස්ලානේ ඒන්ජල්ස්ලාට second chances නෑ so ඊට පස්සේ God decide කරනවා නෑ මෙයා මෙතන තියාගෙන හරියන්නේ නැහැ එයා ඒ සාතන්ව එහෙමම ලෝකෙට එවනවා ඒ වගේම එයාත් එක්ක හිටිය අනිත් ඩීමන්ස් ගෝලයෝ ටිකත් ඒ විදිහටම යවනවා ඩීමන්ස්ලා කියලා කියන්නේ ගෝඩ්ගේ තියෙන ලොකුම ග්‍රේස්ෆුල් එක තමා ගෝඩ් එයාට පවර් එකක් දීලා තිබ්බා ගෝඩ් එයාට පවර් එකක් දීලා තිබ්බා වර්ෂිප් ලීඩර් හින්දා ඒ පවර් එක ගෝඩ් ගත්තේ නැහැ එයාගේ ඔයාලා හිතනවා ඇති කොහොමද මේ නෙගටිව් දේවල් වලට මෙච්චර ලොකු පවර් එකක් තියෙන්නේ කියලා because of Satan he's now using literally he's now එයාගේ පවර් එකත් එක්ක එයා සෙල්ලම් කරනවා දැන් ලෝකෙත් එක්ක එයා තමයි මේ ලෝකේ රූල් කරන්නේ literally එයාගේ නෙගටිව් දේවල් එයා දදා එයා ලෝකෙ ගෙනියනවා ඉතින් මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා අර මේ අතන සාතාන් කියන්නේ කවුද කියලා ඇයි මේ නෙගටිව් දේවල් මෙච්චර සමහරකට ඒක මාර පවර්ෆුල් අපි හිතන්නේවත් නැහැ අපි දේවල් කියද්දී ඒක අපේ ලයිෆ් එකටම එෆෙක්ට් වෙනවා. ඉතින් අර නෙගටිව් එනර්ජි එකට පවර් එක තියෙනවා. You should really care about it. හරි. ඊට පස්සේ ඒ හින්දා තමයි සාතානි කරපු දේ හින්දා අර ගෝඩ්ගේ මනුෂ්‍යයාගේ අතර තිබ්බ සම්බන්ධය කැඩුණා. ඉතින් ඒ රිලේෂන්ෂිප් එක කැඩුණ එකට ගෝඩ් එක්ක ලොකු වේදනාවක් වුණා. ඉතින් එයාට ඕන වෙලා තිබ්බේ එකයි බිල්ඩ් අප් කරන්න. එකයි බිල්ඩ් කරන්න. ඉතින් එයාට තිබ්බා අයින් කරලා දාන්න. එයාට තිබ්බා අතෑරලා දාන්න. මම වෙන කාව හරි මවනවා. නේ ඕන්න නැහැ මේ මනුෂ්‍ය ජාතිය මම සතෙක්ම මවන්න. සත්තුන්ටත් කතා කරන්න. එයා ගෝඩ් එයාට මෙහෙම කරද්දි ඕන පුළුවන්. අනිවාර්යයෙන්. සත්තුන්ටත් කතා සතෙක් හරි තුල කතා කරන්න තිබ්බා යාට. ඒ කියන්නේ සතෙක් එක්ක ඉතින් මිනිස්සෙක් මවන්න නැතුව ඒ කියන්නේ හරි දැන් මිනිස්සයා මෙහෙම වැරදි කරානේ හරි කමන්නේ මම සත්තු ටික බලා ගන්නම් කියලා සත්තුන්ට කතා කරන්න එහෙම කරේ නෑ එයා එහෙම කරේ නෑ ඊට පස්සේ එයා දැන් අපි කියවන්න යන්නේ ඔයාලට බයිබලෙන් මේ කියන හැම දෙයක්ම අපි බයිබලෙන් ඔයාලට පෙන්නන්න බෑ ටිකක් මොකද්ද කියවන්නේ අපි කියවන්න යන්නේ Philippians chapter 2 verse 5 to 11 so ඒකේ ඇත්තටම කියන්නේ ජීසස් ගැන දැන් ඔයාලා කල්පනා කරන්න ඇති ඒ රිලේෂන්ෂිප් එක හදන්න කවුද ආවේ මොකද උනේ ගෝඩ් යාගේ පුත්‍රයා වෙව්වා ජීසස් මේ ලෝකෙට ඒ කියන්නේ ඒගොල්ලෝ රජුරෙක් හැටියට නෙමෙයි එයා සාමාන්‍යයෙන් අපිටත් වඩා මොකද ජීසස් කියන්නේ එයාගේ තියෙන පියුරිෆයි එක කියන්නේ අපි අහලා තියෙන විදිහ අපි දන්න විදිහ බයිබලයේ තියෙන විදිහ එයා කිසිම පවක් කරලා නැහැ. So අපි පව්කාරය. අපි verse එක කියවන්නම්. මම කියවන්නද? highlight කරලා. You must have the same attitude that Christ Jesus had. Though he was God, he did not think of equality with God as something to cling to. Instead, he gave up his divine privileges. He took the humble position of a slave and was born as a human being. When he appeared in human form, he humbled himself in obedience to God and died a criminal's death on a cross. Therefore, God elevated him to the place of the highest honor and gave him the name above all other names, that at the name of Jesus every knee should bow in heaven and on earth and under the earth, and every tongue declare that Jesus Christ is Lord, to the glorify of the God the Father. Amen. Wow, it's so powerful. Like ඔයාලා ඒ කියන්නේ ඇත්තටම ජීසස් කොච්චර අපිට හදරේද කියනවා නම් එයා ගෝඩ් උනාට එයා ඒ මෙන්ටැලිටි එකෙන් අපි දිහා බැලුවේ නැහැ.
එයා සිනර්ස්ලා ළඟට ගිහිල්ලා දන ගහලා එයාලත් එක්ක ඒ මෙන්ටැලිටි එකට වැටලා තමයි එයා මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්තේ. එයා මම ගෝඩ් මට පනිෂ් කරන්න පුළුවන් මට එයාට පව එක තිබ්බනේ. එයාට පව එක තිබ්බ කියලා එයාට ඒ දේවල් තිබ්බ කියලා එයා ප්‍රයිඩ් වෙලා සාතන් වගේ එහෙම දේවල් එයා කරේ නැහනේ. ඉතින් අර ජීසස් කොච්චර අපිට ආදරේද කියනවා එච්චරට ආදරේ. එයාගේ හම්බල් ඒ හැමදේම පියෝ ඒ හැමදේම එයාගේ තියෙනවා. It's like so beautiful. like මේ verse එකේම ඔගොල්ලෝ ආයෙ කියවුවොත් ඔගොල්ලන්ට ගොඩාරියක් තේරෙයි. එයා ඇත්තරම අපි වෙනුවෙන් මොනතරම් දේවල් කරාද කියන එක ඇත්තරම එක ගෝඩ් කෙනෙක් හරි ඉන්නවද එහෙම ඔයා අහලා දිනවද එහෙම අපි මිනිස්සුયો වෙරුවෙන් මැරුණා කියලා නිකන් හිතන්නකො ඇත්ත. කියන්නේ එයා අපිව බේරගන්නේ ඇයි කියලා දැන් ඔයාලා හිතන ඇති. එයා අපි ආදම්ගෙන් එන මිනිස්සු හින්දා අපේ ලේවල ඒ පාපෙත් තියෙනවා. හරිද? අපි කවුරුත් හොඳ මිනිස්සු නෙවෙයි. අපි හැමදාම වැරදි වැඩ කරනවා. හිතලා හරි නොදැනුවත් හරි කරනවා. අපි කරනවා. ඉතින් ඒක ඒ හින්දා අපි අපේ ඩෙස්ටිනි එක තිබ්බේ ලියලා තිබ්බේ අපි හෙල් යනවා. හැමෝම හෙල් යනවා කියලා. නාට ජීසස් ඒක එච්චරට ආදරේ ශානිකයෝ වගේ හින්දා එයා ආවා. ඇවිල්ලා මේ ලෝකෙ හිටියා. ඉඳලා ගොඩාක් එයා මේ මිනිස්සුන්ව ගත්ත. හැබැයි ගොඩාක් මිනිස්සුන්ට අකමැතිත් වුණා. ඒකේ ස්ටෑන්ඩ් අගේන්ස්ට් වුණා ගොඩාරියක්. කියපු හැම මොකද එයා කියන හැමදේම මේ ලෝකේ අනිත් පැත්ත ගහන්න ලෝකයා කිව්වොත් ගහන්න කියලා අපි නැහැ අනිත් කම්බුලක් දෙන්න. ඒක තමයි ජීසස් කියන්නේ. ඉතින් ගොඩාක් සතුරට උනත් ප්‍රේම කරන්න කියන්නේ අපිට. දැන් අපි අහලා තියෙන දේක් තමයි කවුහරිවට වැරදිව ට්‍රීට් කරොත් එයාට ඒ විදිහටම ට්‍රීට් කරන්න. ඕ මයි ගොඩ් නෑ එහෙම එකක් නෑ. ආදරේ කරන්නේ ඒක කරන්න අමාරුයි තමයි. ඒ වුණාට ඒක කරන්න ඕනේ. ඒකයි අපිට ජීසස් කියලා දීලා තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන ලොකුම වෙනස මං හිතන්නේ. ඉතින් ඒක අපිව බේරගන්න එයා කුරුසේ මැරුණා. හිස්ටරි බුක්ස් වල බැලුවොත් ඒ මොනවාද ඩෙත් එක කවුරුත් මේ ලෝකෙ විඳපු නැති ඩෙත් එකක්. ඒක දරා ගන්න බෑ. එච්චරට වේදනා වුණු ඩෙත් එකක්. ඉතින් අර එච්චරට එයා දුක් විඳා. එයාට තිබ්බ අතාරින්න. එයාට තිබ්බ කොයි වෙලේ හරි අතාරින්න. හැබැයි එයාට බයක් තිබ්බා. එයාත් මිනිස්සෙක් කියලා හිටියේ. එයාත් ඇඬුවා. එයාගේ දාඩිය ලේ වුණා කියලා තියෙනවා බයිබලේ. ඉතින් අතාරින්න තිබ්බා. එයා අතාරියේ නැහැ. එයා අතාරියේ නැත්නම් අපි නිසා. ලස්සනම දේ තමා එයා කුරුසේ මැරෙද්දී දේවදූතයෝ ලෑස්තිලා හිටියා මම හිතන්නේ ලෝකෙන් විනාශ කරන්නනේ. එහෙම දෙයක් තියෙනවා මට තැන මතක නැහැ. එහෙම දෙයක් තියෙනවා බයිබලේ. ඒ වුණාට ජේසු කියනවා අබ්බා පියන්නේ මෙවුන් නොදැනුවත්ව කරන වැරදි නිසා මෙයාලට සමාව දෙන්න කියලා. I mean like එච්චර දේවල් කරලා එච්චර දුක් විඳලා එච්චර ගුටි කාලා කටුවට ඔන්න දාලා කුරුසේ කෑන ගහලා ඇන ගහලා හරිද? ඒ හැමදේම කළා තියෙදි එහෙම දෙයක් කියන්න තරම් ඉස්සෙල්ලා එයාට ගැහුවානේ. ඕ 32 39ක් හරි 32ක් මොනවද කියන්නේ? අපි පර්ෆෙක්ට් නෑ. අපි පර්ෆෙක්ට් නෑ. අයියෝ මේ ඒ කියන්නේ එච්චර හම්බල්ද එච්චර අපිට ආදරේ. එච්චරට ආදරේ. ඉතින් එයා කොච්චර පවර්ෆුල්ද කියන්නේ මොකද එයා මැරුණා ඊට පස්සේ එයා නැගිටිනවා. එයා උත්තාන වෙනවා. එයා කියනවා එයා එනවා කියලා. ඒ කිව්වා වගේම එයා රෝසගේ එනවා. මේ ලෝකෙ මම නම් අහලා නෑ එහෙම එක ගෝඩ් කෙනෙක්වත් අතරම. එහෙම එක ගෝඩ් කෙනෙක්වත් එහෙම මේ මැරිලා නැගිටිනවා කියලා. මොකද අපි අහලා තියෙන හැම ගෝඩ් කෙනෙක්ම මැරුණාට පස්සේ ඉවරයි. උත්තාන වෙනවා කියන එක මන් දන්නේ නෑ. ඒක මාර පවර්ෆුල්. And he is living with us. Every single day he is living with us. ඒක තමයි මම දැන් එයා පෙන්වන්න හැදුවේ. ජීවමානයි කියන එක තමයි. ඇත්තටම. ඉතින් මේ කතාව අපි ඔයාලට කියන්නේ මේ කොච්චර එයාට ඕනද අපිත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න. ඒකයි එයාට ඕනේ. එයා මෙච්චර දෙයක් කරේ මෙච්චර දුක් විඳේ. එයාට ඕනේ අපිත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න. රිලේෂන්ෂිප් එකක් හදාගන්න. එයා
කොහෙවත් මේ බයිබලේ කොහෙවත් ලියලා නැහැ ඔයාලා පර්ෆෙක්ට් වෙන්න කියලා නෑ අනිත් ආගම් බැලුවොත් ඒකේ හැමතිස්සෙම කියන්නේ නැහැ ඔයාලා පර්ෆෙක්ට් වෙන්න ඕන නැත්නම් ඔයාලා යන්නේ හෙල් එකට ඔයාලා පර්ෆෙක්ට් වෙන්න ඕන නැත්නම් ඔයාලා මොකද අර මැරිලා ඉපදෙන්නේ ඉපදෙන්නේ සතෙක් හැරි මොකද ආත්ම ගානක් තියෙනවා එහෙම සීන් තියෙනවා වගේ ඒවා තියෙනවනේ ඉතින් අපේ ජීසස් එහෙම නැහැ එයා කියන්නේ ඔයා නරක කෙනෙක්ද ඔයා ඩ්‍රග්ස් ගහනවද ඔයා කුණු හරිප කියනවද ඔයා උපරිම මේ ලෝකේ තියෙන උපරිම නරක වැඩ කරන කෙනෙක් ඒත් කමන්න නැහැ ඔයා එන්න මංගාවට මොකද එයාගේ ආදරේ තමයි ඔයාලා වෙනස් කරන්නේ වෙන කාටවත් කරන්න බෑ එයාගේ ආදරේ ලැබෙන්න පටන් ගත්තට පස්සේ ඔයා නොදැනුවත්වම ඔයා වෙනස් වෙන්න පටන් ගන්නවා අපි අත්දැකීමෙන් කියන්නේ අපි කියන්නේ අපි මිනි මරලා තියෙනවා අපි ඒක කරලා කියලා අපි කියන්නේ එහෙම දේවල් අත්‍තරම කරලා නැහැ ඒ වුණාට එහෙම කරලා ඉන්න මිනිස්සු ජීසස් ඇක්සෙප්ට් කරාට පස්සේ මේ මිනිස්සු ගිහිල්ලා වෙන මිනිස්සුන්ගේ ලයිෆ් ට්‍රාන්ස්ෆෝම් කරන විදිහ මාර මිරකියුලස් දැන් අපි ගර්ල්ස්ලා තරුණ ගර්ල්ස්ලා ඉතින් අපිටත් ඔය එක එක ඒවා නැත්නම් බලන්න නැත්නම් ලෝකෙ සින්දු අහන්න ඇත්තටම ඉස්සර වගේ ඒවට අපිට එන්නේ නැහැ කන්වික්ෂන් එක මන් දන්නේ ඇත්තම කතාව කියනවා නම් මම මේ රටට ආවට පස්සේ මුල් කාලේ ඇහුවා පළවෙනි මාසේ එහෙම ඇහුවා ඊට පස්සේ මං අහන එක සම්පූර්ණයෙන්ම නවත්තලා මන් දන්නේ නැහැ යි මං අහන එක නැද්ද කියලා ජීසස්ට ළඟ වෙන්න පටන් ගත්තා ලෝකයා ඒව ඇහුවම යාලා අර එන්ටර්ටේන් වෙනවා එයාලා හිතන්නේ ඒක තමයි ෆන් එක කියලා බට් ඇත්තටම ඒ ඇහුවම අර නිකන් ડિප්‍රෙස්ඩ් වෙනවා ඕ මන් දන්නේ අපිට කිසිම දෙයක් දැනන්නේ දැන් ඇත්තටම ගීතිකා ඒ වගේ දේවල් අපේ ඔළුවට දාගත්තාම අපිට මාර එනර්ජි එකක් නෙන්නේ ඒ ක්‍රිස්තියන් සෝන්ග්ස් අහන්න try කරලා බලන්න අනිවාර්යෙන්ම අහන්න මං කොහොමද මේ ජීසස් කියන කෙනාව ෆලෝ කරන්නේ ඉතින් ජීසස් ෆලෝ කරන්න බයිබලේ තියෙනවා රෝම පොතේ තියෙනවා ඔයාලා ජීසස් ෆලෝ කරන්නේ කොහොමද ඒකටම ඔයාලා සිනර්ස්ලා කියලා පිළිගන්න ඕන. ඔයාලා පාප කරන අය කියලා පිළිගන්න ඕනේ. පාප සිහි කරන්න එකටම ඔයාලා සිහි කරලා ඔයාලා සමාව ඉල්ලන්න ජීසස්ගෙන් කරපු හැම දෙයකටම. ඔව් ඔයාලට මතක නැති වෙන්න ඉතින් කරපු සමහර දේවල් කමක් නැහැ. දාතක ඒවට ඔයාලා ඉල්ලන්න. අනිත් ඔක්කොටම සමාව හම්බ වෙනවා. ඔක්කොටම එයා සමාව දෙනවා. අර chapter එක තමයි Roman chapter 10 9 to 10. ඉතින් මේ ඔයාලා මොනවාද ඒක සින කෙනෙක් කියලා පිළිගන්න ඊට පස්සේ පිළි අරගෙන ඔයාලා සමාව ඉල්ලගන්න සමාව ඉල්ලලා ඔයාලා මේ පිළි ඇක්සෙප්ට් කරන්න ජීසස් තමයි මගේ ජීවිතේ ලෝඩ් ඇන්ඩ් සේවියර් ඊට පස්සේ ඔයාලා තීරණයක් ගන්න ඕන අද ඉඳන් මම මගේ ජීවිතේ ජීසස්ට බාර දෙනවා කියලා ඔයාලා තීරණයක් ගන්න මම මේ verse එක බලන්න ගියේ if you openly declare that Jesus is the Lord and believe in your heart that God raised him from the dead you will be saved for it is by believing in your heart that you are made right with God and it is by openly declaring your faith that you are saved amen like you know ඔයාලා වැරදි කරලා ඇති ඔගොල්ලොන්ගේ පව් ඔයාලට රියලයිස් කරන්න කියන්නේ ඇත්තම තමා ක්‍රිස්තියන් අපි ජීසස් ෆොලෝ කරන්න එනවා කියන එක ඒකෙන් අපි හැම වෙලාවෙම රියලයිස් කරන දේ තමයි අපි හොඳ මිනිස්සු නෙවෙයි. ඒකනේ මේකේ පොයින්ට් එක. අපි හොඳ මිනිස්සු නෙවෙයි. සෝ අපි ජීසස් ෆොලෝ කරන්න පටන් ගත්තට පස්සේ අපේ පව් අපිට මතක් වෙන්න ගන්න. අපිට ඇයි අපි එහෙම දේවල් කරේ? බට් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඕගොල්ලෝ හැමදාම මේ ලයිෆ් එකේ ජීවත් වෙන්න ඕනේ ඒවා කෙරෙහි අඬ ඉන්න ඕනේ නෑ එහෙම එකක් නෑ එයා කියන්නේ හැමදේම මට බාර දෙන්න මට බාර දීලා දැන් ඔයා ආයේ 3 බෝන් වෙනවා සමාව දීලා ඉවරයි ඔයා අලුතෙන් ජීවිතේ දැන් පටන් ගන්න මේක මාත් එක්ක යන ගමක් මං කියන විදිහට ජීවත් වෙන්න මගේ පුතේ එච්චරයි කියන්නේ එයාට ඕනේ හાર્ට් එක නැත්නම් එළියෙන් හදාගන්න දේවල් නෙවෙයි හાર્ට් එක විතරයි ඕනේ ඒ කියන්නේ එතන පියුරිෆයි එයා වගේ වෙන්න ඇත්තටම ගර්ල්ස්ලා විශේෂයෙන්ම ඔයගොල්ලෝ හිතනවා නම් අපි කවුරු වගේද වෙන්න ඕනේ අපි කාවද ලීඩ් කරන්නේ කවුරුද ෆලෝ කරන්නේ look at Jesus please look at him
be like him, ඒක තියෙන act like him. බයිබලේ තියෙනවා ඒක literally තියෙනවා. Even for man, you know, like අපි දන්නේ නැහැ මේ කවුද බලන්නේ කියලා. Even for man, if you think that you know, ඔයගොල්ලෝ හිතනවා අපේ pride එක, අපේ ego ඒව තමයි හරි, ඒව තමයි අපි පරම්පරාවෙන්. No, look at Jesus, how he wept, how he humbled himself in front of sinners, in front of people that who literally treat, you know, literally, no matter how much they treated him so badly, he never treated them like that. That's Jesus. It's hard to do. It's not easy. මේ ක්‍රිස්තියන් මේ ජීසස්ව ෆොලෝ කරනවා කියන එක ඔයාලා හිතනවා නම් මේ fairy tale එකක් life එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. I mean like yeah, your life is going to change. You have a hope. හැබැයි ජීසස් පිළිගත්තා කියලා ඔයාලගේ ලයිෆ් එක ලේසි වෙන්නේ නැහැ. ප්‍රශ්නේ ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට දැන් හෝප් එකක් ඉන්නවා. ඔයාලට කෙනෙක් ඉන්නවා ඔයාලගේ ඔක්කොම එයාට දෙන්න පුළුවන්. ඔක්කොම දීලා ඔයාලට අර සිංහලෙන් කියන ආතරලක ඉන්නවා. අන්න හරි. ඇත්තටම ඒ කියන්නේ ඔයාලගේ තියෙන දැන් ප්‍රශ්න සමහර ඩබල් වෙයි. ඩබල් උනාට මතක තියාගන්න හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒක දෙන්නේ ජීසස්. අනිවාර්යයෙන්. එයාට ලං වෙන්න. එයා ඔයාලා හිතන් විතර මන් දන්නේ නැහැ නදිනයි මායි මේ ටික කාලෙට මාර විදිහට එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ. හිතන්න විතරයි ඕනේ ජීසස් දෙනවා. It's miraculous. It's miraculous. Like just think he is going to answer it. අපි හිතනවා ලෝකේ තියෙන දේවල් වලට අපි කොහොමද ලෝකයා විදිහට ජීවත් වෙන්න ඕනේ, අපි කොහොමද ලෝකයා විදිහට ප්‍රශ්න වලට උත්තර නෑ. නැත්තම් සෙලිබ්‍රිටි කෙනෙක් අරගෙන යා අපි කොහොමද එයාව අයිඩලයිස් කරගෙන ඔය එයා තමා මගේ කෙනා මං එයා විදිහට වෙන්න ඕනේ මං එයාගේ ස්ටෝරි එක අරගෙන no මනුෂ්‍යයාත් ෆේල් වෙනවා. අනිවාර්යයෙන්ම වෙන්නේ නැති කෙනාගෙන් තමයි අපි වලට අද කිව්වේ තමයි ජීසස්. මේ ලෝකේ ඔයගොල්ලෝ හිතනවා නම් අරයා රෝල් මොඩල් මෙයා රෝල් මොඩල් අරයා හීරෝ. No, Jesus is the only hero man. එක සෙලිබ්‍රිටි කෙනෙක් හරි ඔයා වෙන්නේ මැරුණාද? එක ඔය ඔල්වේ උඩ තියන් ඉන්න කවු හරි කෙනෙක් ඔයා වෙනේ හරි මං ඔයා වෙනුවෙන් ඉන්නවා, ඔයා වෙනුවෙන් මං ජීවිතේ කැප කරනවා, මං ඔයාට මෙච්චර ආදරේ, ඔයාගේ පව් ටික මට දෙන්න, මං ඔයාගේ වෙන්නම්. එහෙම කියලා දේවල් කිව්වද? කවු හරි කිව්වනම් ප්ලීස් කියන්න අපිට. අපි තසේ දැනගන්න. ජීසස් විතරයි ඒක කිව්වේ. Literally in the Bible ඕගොල්ලෝ කියවන්න පටන් ගත්තොත් ඕගොල්ලන්ට තේරෙයි අපි කියන්නේ නැහැ මේක මේ එකපාර කරන්න පුළුවන් ලේසි දෙයක් කියලා අපි කියන්නේ නැහැ. ඒකට මේ කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන්. යාව ජීවිතේට පිළිගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් අපි දෙන්නම රෝමානු කතෝලික. අපි දෙන්න දන්නවා ජේසුව දැනගෙන හිටිය කාලේ අපි කොහොමද හිටියේ සහ ජේසුත් එක්ක රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් අප් කරන කාලේ අපි කොහොමද ඉන්නේ කියන එක ඒ ඩිෆරන්ස් එක හොද්දටම අපි දෙන්න දන්නවා. හොන්දටම දන්නවා. ලිටරලි මේ ලෝකේ හැමෝම දන්නවා ජීසස් කියන්නේ කවුද කියලා. මම කලිනුත් කිව්වා even the devil knows who is Jesus. But building up a relationship is completely like upside down. ඔයාලා හිතනද ඇයි අපි මෙච්චර පිස්සුවෙන් ජීසස් ගැන කතා කරන්නේ මේ YouTube එකක් අපිට පටන් ගන්න තියෙන මේකප් කරගෙන කොන්නේ හදන්නේ traveling vlogs. ඒව පටන් ගන්න තිබ්බා. නැහැ අපි පටන් ගත්තේ ජීසස් ගැන මොකද අපිට අඩුව තේරුණා. අපේ වයසේ අය ගොඩාක් තනි වෙලා ඉන්න ළමයි. එයාලා ආදරේ හොයන ළමයි. අපිත් එහෙමයි. අපිත් එව්වා. හැබැයි අපිට හම්බුණා. ඒ තමයි ජීසස්. එයා තමයි අපිව කවදාවත් දාලා යන්නේ නැති කෙනා. කවදාවත් අපිව අපේ weaknesses වලට කවදාවත් එයා condemn කරන්නේ නැති කෙනා. කවදාවත් අපිව අතාරින්නේ නැහැ. ඔයාලා එයාව අතාරින්න හැදුවත් එයා ඔයාලගේ පස්සෙන් එනවා. ඕගොල්ලෝ සමහරවිට දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ අර තියෙනනේ අපේ තියෙන දේත් තමයි මිනිස්සු. හරිද? ඉතින් අපිට ප්‍රශ්න වලට එක දිගට උත්තර එන්න පටන් ගත්තාම අපිට ඔටෝමැටිකලි ජීසස් අමතක වෙනවා. හරිද? එහෙම අමතක වෙලා අපි ස්ටේජ් එකකට එයා බලාගෙන ඉන්නවා. හරි කමක් නැහැ පුතා යන්නකො ඉස්සරහට කියලා. අපි වැටෙනවා. හරිද? වැටුනහම තමයි ආයෙ මතක් වෙන්නේ ජීසස් කියලා. හැබැයි මම රියලයිස් කරපු දේ තමයි මේ ටික කාලෙට අපි වෙන හොඳ දේටත් අපි ග්‍රේට්ෆුල් වෙනවා, අපි නරක දේටත් ග්‍රේට්ෆුල් වෙනවා. ඒක තමයි ජීසස්ගේ ට්‍රාන්ස්ෆර්මේෂන් එක. ලිටරලි like අපිත් එහෙම තමයි ඉස්සර. අපිත් අපිට ප්‍රශ්න ඕනි වුණා, ප්‍රශ්න තියෙනකොට විතරයි අපි ජීසස් ෆලෝ කරන්නේ, අපි හොයන්නේ. එනකොට ජීසස් is like no, now you are going to change. And එයා ඒකට අපිට බයින්නේ නෑ. එයා බලාගෙන ඉන්නේ. එයා එන්න කියලා විතරයි කියන්නේ. ඇත්තටම ඒක මාලා
ජීසස් පිළිගන්න ඕන නම් අපි ප්‍රයා එකක් කියන්න යන්නේ. අනිවාර්යෙන්ම. ඔයාලා මේ අපිත් එක්ක එක කියන්න. හ්ම්. ඒක හදවතින්ම කියන්න. හදවතින් කියන්න. නැත්නම් කියන්න ඕනේ හින්දා කියන්න එපා. මම පටන් ගන්නවා. ආදර දේවතාත්තේ ඔබ වහන්සේට හැම දෙයක්ම බාර කරනවා. පියාණනි ඔබ වහන්සේ දකිනවා ඔබ වහන්සේගේ දරුවන් මේ වෙලාවේ ඔබ වහන්සේගේ ඉස්සරහා ඔබ වහන්සේ එනකන් බලාගෙන ඉන්නවා. ජේසුනි මම ඉල්ලනවා තාත්තේ ඔබ වහන්සේ දකිනවා ඒ හදවතවල ඒ කකියන ඒ වේදනාවල් ඒ ප්‍රශ්න වලට උත්තර තාත්තේ ඔබ වහන්සේ දකිනවා. පියාණනි මගේ පව් වලට සමාව දෙන්න පුළුවන් එකම කෙනා ඔයා තාත්තේ. මට සදාකාලික ජීවිතය දෙන්න පුළුවන් එකම කෙනා ඔයා තාත්තේ. තාත්තේ මගේ පව් වලට සමාව දෙන්න මාව සෝදන්න මාව නැවත මාව අලුතින් ජීවත් කරවන්න තාත්තේ. ඔබ වහන්සේගේ ආදරය ඒ හැම දෙයකින්ම මාව පුරවන්න ජේසුනි. මම ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ තරණිත් නාසරේ නාමයෙන් ජේසු. ආමේන්. අපි යන්න කලින් අපි ඔයාලට බ්ලෙසිං එකක් දෙන්නම්. ඔව් නදින. මේක තමයි Numbers chapter 6 verse 24 to 26. May the Lord bless you and protect you. May the Lord smile on you and be gracious to you. May the Lord show his favor and give you his peace. ඉතින් අපි ආයෙ ඔයාලා හම්බෙන්නම් ලබන සතියේ. ඔයාලාට ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. අපිට පුළුවන් විදිහට අපි උත්තර දෙන්නම්. එහෙනම් Bye. God bless you. See you.